වගේ ලොකු රේස් එකකදී දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි සමාන කරලා බලමු ටයිමින් උඩාරින පරවියෙක් සහ මේ රේසින් පරවියෙක්. දැන් ටයිමින් පරවියෙක්ට එදා දවසේ අයාට අමාරුවක් යම්කිසි ගිල්ලෙන්ද අපහසුකමක් තියෙනවා නම් එයාට ඔච්චර අපි මේවා කළත් එයා ඉගිල්ලෙන්නේ නැහැ. එයා බහිනවා. එයා බහින්න අපි යාව එලෙව්වොත් එයා කරන්නේ උසම තැනකට ගිහිල්ලා හරි එයා බහිනවා. මොකද එයාට ඒ දවසේ යන්න බෑ. නමුත් රේසින් පරවියෙක් ඔයා තරගයකට හෝ උඩ ගහන්න යනවා නම් ඔයාට ඒ chance එක ගන්න බෑ. ඔයා යාපනයේදී මෙයාව උඩ ගැහුවාම මෙයාට එන්න ඕන ෆිට්නස් එක නැත්තම් මෙයා අනිවාර්යෙන් ගෙදර එන්න බැරි නම් මෙයා කන්නේ බොන්නේ නැතුව කොහෙරි අන්තිමට මැරිලා යන එක තමයි වෙන්නේ. ඒ හින්දා අපි කියනවා සත්තුන්ගේ මෙඩිකලි ෆිට්නස් එක සහ මෙයාලගේ කන්ඩිෂන් එක හොඳටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ සුපර් කන්ඩිෂන්. අල්ලනකොට ඇඟේ පවුඩර් ගෑවෙන තත්ත්වෙටම මේ පරිය හොඳට ඉන්න ඕනේ. ඒගොල්ලන්ව බය නැතුව ගිහිල්ලා අතාරින්න එතකොට පුළුවන්. එතකොට ඒකෙදි ඕගොල්ලෝ ට්‍රේනින් කරනකොට මම නම් කරන්නේ වැහි දවස් වලට මගේ සත්තුම මම ට්‍රේනින් කරනවා. අකුණු ගහන වැස්ස තියෙන වෙලාවට මම පරියන්ව ලොෆ් ට්‍රේනින් හරි දානවා. එහෙම නැත්නම් ටොසින් කරන්න ගිහිල්ලා ඉවර වෙලා වැස්සක් ආවොත් කවුදක්වත් මේ බය වෙලා නැති වෙයි කියලා අපි සත්තුන්ව මේගොල්ලන්ට හොඳම කෑම බීම වර්ග විටමින්ස් වර්ග දෙනවා නම් මේගොල්ලන් හොඳට හෙල්දි නම් මේගොල්ලන්ට හරියට එන්න පුළුවන්. මහන්සි වෙනකොට මහන්සි වෙන්න තමයි සත්තුන්ට ගොඩක්ම අපි සාත්තු කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් කිලෝමීටර් 25 පනිනකොට ටික අපි සාත්තු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ට ගොඩක් දේවල් අපි ඇන්ටිබයොටික්ස් වර්ග රිකවරි වෙන විටමින්ස් වර්ග ගොඩාරියම් මේගොල්ලන්ට ඊළඟට සති දෙකෙන් දෙකට අපි වෙනස් කරනවා සම්පූර්ණ ගන්න වෙලේ. මේගොල්ලන්ට ක්වොලිටි ෆෙදර්ස් ඔක්කොම තියෙන්න ඕනේ හොඳට මේ ස්කිල් දෙන්න. එතකොට මේගොල්ලන්ගේ ෆෙදර්ස් ගැන අපි හොඳටම බලනවා. තව එකක් තමයි ඔයගලන්ට කියන්නේ මේ පිහාටු අඩුවෙන් රේස් වලට දාන එක. මේ පිහාටු අඩුවෙන් රේස් වලට දාන්න සත්තුන්ව හොඳ නැහැ. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ මේ පිහාටු අඩුවෙන් දාන එක. මොකද මේ විශේෂයෙන්ම අන්තිම අවසාන පිහාටු පහ ගත්තොත් මේවා හැලෙන වයසේදී එක්කෝ ඕගොල්ලෝ ක්‍රම තියෙනවා ඒවා කපලා උගුල්ලලා දාන එක ගැන. ඒක මම කරන්න කියන්නේ නැහැ. එක්කෝ ඒ විදිහට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ 9 10 7 8 ඔය වගේ පිහාටු වැටෙනකොට ඕගොල්ලෝ රේස් වලට ඒගොල්ලන්ව දාන්න එපා. මොකද හේතුව ඒ තටු පුපුරනවා වේදනාවෙන් තමයි සත්තු ගෙදර එන්නේ. ඒකම සමහර පරියෝ ඇවිල්ලා ගේ හොයාගෙන ඔක්කොම ඇවිල්ලා මෙතනට වෙලා නතර වෙලා ඉන්නවා. හරි දුක හිතෙනවා. කුස්සෝ ගහලා කකුල කැඩිලා කූඩුව ඇතුළට යන්න බෑ. මෙවැනි වේදනාකාරී දේවල් මේ රේස් වලදී දකින්න හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලෝ උකුසු ප්‍රහාර වලට ලක් නොවෙන්න පුළුවන් තරම් නිරෝගීව සත්තුන්ව හදන්න. එතකොට ඒගොල්ලොන්ට ගහන්න ටිකක් අමාරුයි. මොකද හේතුව ඒගොල්ලෝ ස්පීඩ් ගිල්ලෙනකොට එලවන්න පොඩ්ඩක් අමාරුයි. නැත්තම් අර පරයියෝ එකපාර 4500 එනකොට එක අර උකුස්සෝ ලොකු ගස්වල ඉඳලා එකපාරට කැලෑවල් ක්‍රොස් කරනකොට ගිල්ලෙන්න ගන්නවා. උකුස්සෝ 25 ගිල්ලෙන්න ගන්නේ පළවෙනි පරිරායන දැක්ක ගම. කොහොම හරි ගහනවම තමයි සත්තුන්ගේ. ඒකෙන් බේරිලා එන්නත් ඕනේ මේ සත්තු. එතකොට මම ඊළඟට කියන්නේ මේගොල්ලන්ට දෙන කෑම වර්ග ගැන. මේගොල්ලන්ට හොඳ හයිජිනික් ෆුඩ්ස් දෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් තිරිඟු අරේ මේ දීලා මේගොල්ලන්ව රේස් වලට යවන්න අමාරුයි. මේගොල්ලන්ට අවශ්‍ය කරන ඒ හයි විටමින්ස් වර්ග ප්‍රෝටීන්ස් එතකොට කාබෝ මේවා මේ දෙන්න ඕනේ කන්න. දැන් මම උදාහරණයකට ඔයාලට අයිටම්ස් දෙකක් මම කියන්නම්. අපි කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් තියනවා කියලා ඉවර වෙලා අපි බාර්ලි ගමු. දැන් මේ බාර්ලි කුමන සතෙකුට එළවන එක්කෙනෙකුට ඕවා මේගොල්ලන්ට අපි පොලිෂ් කරපු බාර්ලි තමයි කඩේ ගන්න තියෙන්නේ. මේ පොලිෂ් කරපු බාර්ලි අපි සත්තුන්ට දෙන්නේ නැහැ. අපි දෙන්නේ ඒකට කියන්නේ කුරුට්ට සහිත බාර්ලි. කුරුට්ට සහිත බාර්ලි මේවා තමයි දෙන්න ඕනේ. ඒවා වල තමයි හයි එනර්ජි ගුණය වැඩියෙන් තියෙන්නේ. එතකොට අපි ඕට්ස් දෙනවා. මේ ඕට්ස් දෙනකොටත් ඔයා මතක තියාගන්න ඕගොල්ලෝ ඕට්ස් දෙන්නේ අපි කුරුට්ට සහිත ඕට්ස්. මේවා ගන්න තැන් තියෙනවා. හැමතැනම ගන්න නෑ. නමුත් තැන් තියෙනවා. අපි ගමු සන්ෆ්ලවර් ගත්තොත් අපි පොත්ත ඉවත් කරලා මාර මැද කොටස මදය තියෙනවා කියන්නේ. පොත්ත ඉවත් කරපු ඒ මදය පමණයි මේගොල්ලන්ට අපි දෙන්නේ ඉක්මනට ඩයිජෙස්ටිං වෙන්න ඕනේ. එතකොට මේ වගේ මේ කෑම ගැන දැනගන්න ඕන නම් පෞද්ගලික ඕගොල්ලන් දාන්න මෙසේජ් එකක් මගේ WhatsApp එකට මට දාන්න දේවල් මම කියලා දුන්නා. ඒ විදිහට මේ කෑම වර්ග තෝරනකොටත් ඕගොල්ලෝ හරියට තෝරන්න. මේ කෑම සෝදලා වේලලා දෙන්න ඕනේ මේගොල්ලන්ට. අපි රේසින් පරවියන්ට නම් මම පොඩි මේකක් කරනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට පිරිසිදු ජලය කියන එකම විතරක් මම දෙන්නේ නැහැ. එතනදී හේතුව
මම බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ගේ ට්‍රේනින් එකේදී යම් වෙලාවක මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මේගොල්ලන්ට කොහේ හරි තැනක බැහැලා තියෙන මොනවා වැහි වතුර ටිකක් හෝ බීලා මඩ වතුර ටිකක් හෝ බීලා කොහොම හරි ගෙදරට පියාසර කරන්න ලැබෙන්න කියලා. ඉතින් එහෙම නිසා මේගොල්ලන්ගේ වතුරවලදී ගොඩක් අපිම කියනවා ක්ලෝරින් ඉවත් කරපු වතුර මේගොල්ලන්ට දෙන්න ඕනේ කියලා. නමුත් මම බොහෝ දුරට එහෙම පුරුදු කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ඕනම විදියකට මේගොල්ලන්ට වතුර බීලා ගෙදර එන්න පුළුවන් විදියට තමයි මම මේගොල්ලන්ව පුරුදු කරන්නේ. එතකොට මම කෑම ගැන ඕගොල්ලන්ට කිව්වා, විටමින්ස් වර්ග ගැන කිව්වා, වතුර දෙන්න ගැන කිව්වා. මේගොල්ලන්ගේ කූඩු පිරිසිදුව තියන්න දැලකින් ජරාව වැටෙන විදියට තමයි කූඩු හදන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට ලෙඩ වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ වගේ දේවල් ඕගොල්ලන්ට අනුගමනය කරන්න පුළුවන් නම් මේ වීඩියෝ වලින් ඔයාලට මම කියපු ඒ සියලු දේවල් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. රේසින් හෝමර් සත්තු හදන එක ගැන ඕගොල්ලන්ට මේ තියෙන දේවල් හරියට අනුකම් දුන්නොත් ඕගොල්ලන්ට අලුත් ක්‍රීඩකයන් හැටියට රේසින් හෝමර් පරිවිය තෝරගෙන ඒ රේසස් වලට ඇවිල්ලා ඒ රේසස් වල තරඟ දිනීමට පවා ඕගොල්ලන්ට මම කියලා මම කියනවා මේ තියෙන දේවල් පොයින්ට්ස් ඕගොල්ලෝ හරියට අනුගමනය කළොත්. ස්තුතියි.